ශ්‍රී ලංකාවේ උපන් දිනේ 1948 පෙබරවාරි 4 නැත්තම් 72 මැයි 22 ඔය මොන අවුරුද්ද ගත්තත් මූලික අංක වෙන්නේ පුද්ගලික අංක වෙන්නේ අංක 4. එතකොට දෛව අංක වෙන්නේ අංක 1. ඒ නිසා රවිගේ හා රාහුගේ බලපෑමට යටත් වූ දෛව අංකයක් සහ පුද්ගලික අංකයක් තමයි ලංකාවට තියෙන්නේ. ශ්‍රී ලංකාව කියන 9 ගත්තත් ඒ 9 අගය වෙන්නේ 18යි. 18 කියන්නේ අභියෝගාත්මක අංකයක්. ඒ නිසා තමයි හදිසි දේශපාලන විපර්යාස නිරන්තරයෙන් නැතින රටක් විදිහට පත් වෙලා තියෙන්නේ. ලංකාවේ ඉතිහාසයේ ඉඳන්ම අද වෙනකම් දේශපාලන පෙරළි බල අරගල ආණ්ඩු විරෝධී කැරලි ඇති වූ සෑම අවස්ථාවකම විශේෂ ග්‍රහ පිහිටීමක් සහ අංක රටාවක් තියෙන බව පේනවා. එතකොට මේක එකපාරට අපිට තේරුම් ගන්න අමාරු වෙන මම ලෝක පිළිගත්තු අංක විද්‍යාව සහ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඇසුරින් ඔබට උදාහරණ සහිතව ඉදිරිපත් කරනවා. 56 ඉඳලා 2022 වෙනකම් මේ ආණ්ඩු මර්ධන කැරලි ඇති වූ සෑම අවස්ථාවකම රාහුගේ හා බුධගේ දශාවල් ගත වෙලා තියෙන බව පේනවා. ඊට අමතරව ගොඩක් රාජ්‍ය නායකයින් බලයටපත් වූ සෑම අවස්ථාවකම සෙනසුරු ඒරාෂ්ට්‍රක කාලයක් ගත වෙලා තියෙන බව පේනවා. ලංකා කේන්දරයේ සලකන්නේ කුම්භ ලග්න විදියට කුම්භ ලග්නේ 8 වෙනි වෙන්නේ කන්‍යා රාශිය. ඒක කන්‍යාවේ අංක 8 කියන්නේ මරණය සහ නැවත ඉපදීම. ඒ නිසා මේ බුධ ග්‍රහයාගේ රවි ග්‍රහයාගේ රාහුගේ බලපෑමක් තියෙනවා ඉතා පැහැදිලි. අංක 4 සහ 8 කියන්නේ වෙනසක් සිදු කරන හිතීම. විපර්යාසයක් සිදු කරන අවස්ථාව. ඒ නිසා මේ අංක රටාවල සෑම සිදුවීමක් පිටුපසම සිද්ධාන්තයක් තියෙනවා. ඒතර මම 2026 ඉඳලා ඉදිරි දේශපාලන වෙනස් වීම සම්බන්ධව ඔබට සාරාංශයක් දුන්නා 2025 දෙසැම්බර් මාසයේ දේශපාලන පෙරළීම් සම්බන්ධව මම ඔබට එතනදී කිව්වා 2026 27 දී ලංකාවේ පවතින ආණ්ඩුවේ පෙරළීමක් සිද්ධ වෙන්නේ. නමුත් මේ රජය විසින් ගන්න ප්‍රතිපත්තිමය තීරණ නිසා ඇතිවන විරෝධතාවය විපක්ෂ කණ්ඩායම් විසින් වර්ධනය කරමින් මේක බල අරගලයක් දක්වා ගෙනියනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන, SWRD බණ්ඩාරනායක, ගෝඨාභය රාජපක්ෂ ඒගොල්ලෝ බලයට ආපු ඵලයෙන් ඉවත් වුණු සෑම අවස්ථාවකම බුධගේ හා රාහුගේ අන්තර්දශාව ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ අංක 4 සහ 5 හැමලෙම බලපාලා තියෙනවා. ඒතර අංක 5 කියලා කියන්නේ බුධ. ශ්‍රී ලංකා කේන්දරයේ කුම්භ ලග්නේ 8 වෙන්න තමයි කන්‍යා රාශිය. ඒක කන්‍යා රාශිය අධිපති වෙන්නේ බුධ. ඒතර අංක 5 නිරන්තරයෙන් බලපෑමක් ඇති කරලා තියෙනවා. එතකොට 8 වෙන්න කියලා කියන්නේ මරණය සහ නැවත ඉපදීම. එතකොට මේ 5 වෙන්න ඒ කියන්නේ මේ බුධ ග්‍රහය, රාහු ග්‍රහය, සෙනසුරු ග්‍රහය බලපෑම් එල්ල කරු සෑම අවස්ථාවකම වගේ යම්කිසි පෙරලියක් හදිසි වෙනස් වීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා 2029 අවුරුද්දේ බොහෝ විට දෙවෙනි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. මේ යන කැරැල්ල, මේ දේශපාලන විරෝධී කැරැල්ල වර්ධනය වීමක් සිදු වුණොත්. ඒ සම්බන්ධව මම මේ ඇති වෙන කැරැල්ල මොකක්ද කියන එක ඉතා පැහැදිලිව ඔබට මම කියන්නම් මේ වීඩියෝ එකේ අවසානයේ. අපි බලමු මෙතනදී 2026 දැනට පවතින කාලේ ඉඳලා 2029 2042 වෙනකම් දේශපාලනයේ වෙන්න පුළුවන් මේ අංක විද්‍යාත්මක හා KP අනුව මේ සිද්ධාන්ත අනුව වෙන්න පුළුවන් සිදුවීම්. සාමාන්‍යයෙන් පොදුවේ අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ තමයි මේ පක්ෂ තුනේ ප්‍රධාන චරිත. ප්‍රමුඛ තුන් දෙනාගේ ග්‍රහ පිහිටීම් අංක රටා ගත්තාම ඔවුන්ගේ බලපෑම ගැන මම ඔබට දෙසැම්බර් මාසෙත් මේ සම්බන්ධව ඉදිරිපත් කරා. අනුර කුමාර හා සජිත් ප්‍රේමදාසගේ අංකී සමාන තත්ත්වයක් සමාන බලපෑමක් තියෙනවා. නමුත් නාමල් රාජපක්ෂ ඔහුගේ මේ මූලික අංක දෙක නිසා ඔහු කිසියෙත්ම ප්‍රතිපත්තියක ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔහුගේ වෙනස් වීම මතම ඔහුට නැවත නැගිටීමක් 2034 වෙනකන් නැහැ. 2034 දී ඔහු නැවත නැගිටීමක් වෙන්නවා. ඒතර රජිත් ප්‍රේමදාස කියලා කියන්නේ කිසිම දවසක රාජ්‍ය නායකයෙක් වෙන්න බැරි පුද්ගලෙක්. ඒ නිසා ඔහුගේ හැමදාම උපතනතුරු පමණයි. එතනින් එහාට ඔහු 2035 දී බොහෝ විට මේ තනතුරෙන් ඉවත් වී උපදේශක තනතුරක් දක්වා මාරු වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒතර අනුර කුමාරගේ ග්‍රහ පීඨයෙන් ගත්තාම ඔවුන් තිදෙනා සම්බන්ධනය කරාම බොහෝ විට අනුර කුමාරගේ බලය 2042 වෙනකම් ඔහුට බලයේ ඉන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මම මුලිනුත් කිව්වා මේ රාජ්‍ය බලය කියන එක සඳහා පවතින්නේ තමන්ගේ පුද්ගලික ජන්ම කේන්ද්‍රය මතම නෙමෙයි. බාහිර බලපෑම් තියෙනවා. අපිට උනත් එහෙමයි. ඇති වෙන චිත්ත ශක්තිය බාහිර බලපෑම් මේ සියල්ලක බලපාන. බාහිරින් ඇති වෙන රාජ්‍ය විරෝධී කැරැල්ලේ ප්‍රමාණය මත මේ ආණ්ඩුව 2029 දී පෙරළෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. තත්ත්ව වශයෙන්ම අනුර කුමාරගේ බලය සම්බන්ධව අභියෝගාත්මක තත්ත්වයක් තියෙනවා. හැබැයි එතනදී ඒකෙන් අදහස් වෙන්නේ නාමල් රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාසගේ තනි ආණ්ඩුවක් පිහිටන බව නෙමෙයි. අනුර කුමාර කියලා කියන්නේ සජිත්ගේ සහ නාමල්ගේ පොදු සතුරක්. ඒතර අපි දන්න එක රහසක් නෙමෙයි. දශක ගණනාවක් තිස්සේ ඔවුන් දෙගොල්ලම කරේ දූෂිත පාලනයක්. ඒතර දූෂිත පාලනයේ විරුද්ධව නැගී සිටපු බලවේගය තමයි අනුර කුමාර. ඒ නිසා ඔවුන් දෙදෙනාගේම
පොදු සතුරා තමයි අනුර කුමාර දිසානායක. ඒ නිසා උන් දෙදෙනා එකතු වීමක් පෙන්වනවා 2029 දී. එකඟතාවයටපත් නොවන සංක්‍රාන්ති අවධියක් ලෙස 2034 දක්වා ගෙනියන පාලනයක් තමයි තියෙන්නේ. ඒ ආණ්ඩුව පෙරළීම කියලා කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් NPP එකේ අවසානය නෙමෙයි. ඒතර මෙතනදී ඔබට හිතෙන්න පුළුවන් අනුර කුමාරගෙන් පස්සේ සජිත් බොහෝ විට බලයට එහෙම නැත්නම් නාමල් එයි කියලා. උන් දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් මේ බලයට එීමේ අංක විද්‍යාත්මක හා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ සිද්ධාන්ත දෛවෝපගත ඉරීමක් ඇත්තටම නැහැ. ඒතකොට 2035 දී මතුවෙන්න පුළුවන් ඇත්තටම අපි මෙතෙක් කල කතා කරපු දීසන් කුමාරයා වෙන පුද්ගලයෙක් බොහෝ විට අනුර කුමාරටත් වඩා මේ රට ඉදිරියට ගෙනියන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. සාම්ප්‍රදායිකව අවුරුදු ගාණක් දක්වපු දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් බැහැර වුණු පුද්ගලයෙකු බලයට එීමේ ඉඩකඩක් තියෙනවා. එතකොට ඔහු බොහෝ විට පවතින රජයේ තරුණ නායකත්වයක් වෙන්න පුළුවන්. 2033 වසරේ කියලා නැවතත් අංක 4-8 බල ගන්නවන වසරක්. එතකොට 2033 කෙනෙක් නැවතත් බල පෙරලියක් සිදු වෙනවා. 2033 වසරේ සිට වෙනස්ම බලවේගයක් කරලියට එන බවක් තමයි පේන්නේ. කියන අපි සාම්ප්‍රදායික දකපු මේ පක්ෂ තුන නෙමෙයි වෙනස්ම මතයක් කරන වෙනස්ම පුද්ගලයෙක් බලයට පත් වෙන බවක් තමයි පේන්නේ. මොකද 2035 වසරේ බලයට පත් වෙන පුද්ගලයා දැඩි ප්‍රතිපත්ති දැඩි විනයක් සහිත විධායක බලතල පාවිච්චි කරන පුද්ගලෙක් බවට තමයි පෙනී යන්නේ මේ අංක විද්‍යාව සහ KP අනුව. ඉතිහාසය දැකපු සියලුම ආණ්ඩු වලට වඩා ඉතාමත්ම ප්‍රබල සහ සාර්ථකම ආණ්ඩුව බවට පත් වෙන බව තමයි පෙනී යන්නේ. ඔහු අනුර කුමාරවත් සජිත්වත් නාමල්වත් නෙවෙයි බොහෝ විට තරුණ නායකත්වයක් අපි ඉන්නත් හිතන්නේ පුද්ගලෙක්. ලයිවංකේ 1 ලයිවංකේ 9 නැත්නම් 9 37 19 පුද්ගලෙක් විදිහට තමයි අංක විද්‍යාවෙන් පේන්නේ. ඔබ දකිනවා මේ දවස්වල ගොඩක් කලාට Facebook වල, TikTok වල, stories වල, YouTube වල ගොඩක් මේ ආගමික වැඩසටහන් සම්බන්ධ විවිධ පුද්ගලයන්ගේ post පළ වෙනවා. ඉතින් මේවා ඇත්තරම බෞද්ධ දර්ශනය සහ ආධ්‍යාත්මය ලේබල් වුණාට අපිට නම් තේන්නේ එතන ඇත්තරම බෞද්ධ දර්ශනය නෙවෙයි ආධ්‍යාත්මික මනෝවිද්‍යාව සහ ලෞකික මනෝවිද්‍යාව තමයි තියෙන්නේ. ඒ එතන ආධ්‍යාත්මික බයිපාස් කිරීමක් වගේ තමයි අපිට නම් පේන්නේ. හැබැයි ඕන් සමගම විශාල පිරිසක් ඒක රාශී වෙමින් යන බව පේනවා. ගැටලුව තමයි කෙනෙකුට අහන්න පුළුවන් ඉතින් අපිට මොකද්ද තියෙන ගැටලුව? ගැටලුව තමයි මේක ජනතා විරෝධී ආගමික විරෝධී රැල්ලක් කරා යාමේ ප්‍රවණතාවක් තියෙනවා. මම ඔබට පැහැදිලි කරනවා ඒකට හේතුව. අත්හැරීම තමයි බෞද්ධ දර්ශනය තුළ තියෙන. නමුත් එතනදී එකතු කිරීම තමයි පේන්නේ. ඒ නිසා තමයි මේ රත්තරන් පිළිම රත්තරන් වටහපත් එතකොට Audi Benz Lexus වගේ වාහන මේවා ඔක්කොම මිනිස්සුන්ට පෙන්නනවා මේවා පූජා කරන බව ඒක විශාල පිරිසක් එක්රැස් වෙන බව මේ කරන්නේ අත්‍තරම මාකටිං විහිදම් කරන ලොකු පිරිසක් ඉන්නවා. අන්නේ බලවේගය තමයි මෙතන ප්‍රශ්නේ. ආගමික විශ්වාසයක් අවබෝධයක් ඇති වෙන ඉතාමත් හොඳ කාරණා. නමුත් මේ ආගමික භක්තිය කියන්නේ අත්‍තරම අන්ධ භක්තිය. මේ මෝහය මුලාව කියන එක ඉතාමත්ම තදින් බලපාන වලට සබ්කන් ට්‍රැක් දීලා කම්පැනියක් නැතුණත් ප්‍රොඩක්ෂන් එකක් නැතුණත් මේ ලෝකේ টොප් ලෙවල් එකේ තියෙන බ්‍රෑන්ඩ් නේම් ටිකක් තියෙනවා. උන්ට ඇත්ත ප්‍රොඩක්ෂන් නැතුණත් මේ මාකටිං ඇඩ්වර්ටයිසින් තුලින් ලෝකෙම අල්ලපු ලෝකෙම හොලවපු බ්‍රෑන්ඩ් නේම්. ඒ වගේ කෙනෙකුට අභ්‍යන්තර දෙයක් නැතුණත් මේ මාකටිං ඇඩ්වර්ටයිසින් තුලින් ලෝකයක් අල්ලන්න පුළුවන්. ඒකේ ඇත්තටම භයානකම තමයි පිටිපස්සේ තියෙන බලවේගයට පුළුවන් ඕනම දෙයක් කරන්න. බලවේගය පිටිපස්සේ ඉන්න කට්ටිය ඔබට ඉදිරි අනාගතේ තේරෙවි. ඒකට මොවුන් කරන්නේ ඇත්තටම ව්‍යාපාරයක් බව පැහැදිලිවම පේනවා අපිට. ඉතින් මේකට විරුද්ධව ඔබ දන්නවා දැන් මේවට විරුද්ධව කතා කරන්න ඕන තරම් පිරිසක් ඉන්නවා. ඔබ උන්ට විරුද්ධව කතා කරන සෑම විටකම ඊට ප්‍රතිචාර දක්වන විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා මේක ලොකු නෙට්වර්ක් එකක් හදලා තියෙනවා. මේක ඇත්තටම රාජ්‍ය විරෝධී කැරැල්ලක සෙවණෙල්. ඒ නිසා විපක්ෂ කණ්ඩායම් වල දුෂ්ට පාලකයන්ගේ මතවාදවල සෙවණෙල් තමයි මතුවෙන්නේ. ඔබ දන්නවා කාලෙන් කාලට දේශපාලන කරලියට මාධ්‍යයට ඉදිරිපත් වෙන මේ ආගමික නායකයෝ කිසිම කෙනෙක් බෞද්ධ දර්ශනය තුළ ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. ඒ නිසා ඕන් හැම විටම වාහනයක් ගන්න එහෙම නැත්නම් ඉඩකඩම් ධනිය තර කරගන්න දේශපාලනඥයන්ගේ මුදල් වලින් යැපෙන ගැත්තන් විදිහට තමයි ඕනේ. ඒ නිසා අත්හැරීම කියමින් කරන්නෙම එකතු කිරීම තමයි කරන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ බහුතරයක් දෙනා මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් බෞද්ධ දර්ශනය කියලා මිනිස්සු හිතන් ඉන්නෙම සියවස් ගණනාවකට පෙර ඉන්දියාවෙන් ගෙනාපු ශිව දෙවියන්ගේ සංකල්ප සහ බෞද්ධ සංස්කෘතිය පමණයි. ඒ නිසා බෞද්ධ දර්ශන තුළ නැති පිළිම බෝධි වන්දනාව මේ සියලු දේවල් ආංශපුර සියලු දේවල් මේ සංස්කෘතිය තුළ ඇති වෙච්ච දේවල්. ඒ නිසා මේ සංස්කෘතිය පදාගෙන ඉන්න මිනිස්සුන්ට මේව වැරදිට පේන්න පුළුවන්. නමුත් මේ ඇමරිකාව වගේ රටවල මිනිස්සු බෞද්ධ ආගමක බෞද්ධ දර්ශනය දකින විදිය මොකද ලංකාවේ ආගමික නායකයන් ක්‍රියා කරන විදිය දැක්කම ඇත්තටම කනගාටුයි. බෞද්ධ දර්ශනය නෙමෙයි මෙතන තියෙන්නේ.
තනිකරම දේශපාලනයේ තියෙන බෞද්ධ දාර්ශනික අදහන ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් ඉන්නවා. නමුත් 10-15 දෙනෙක් ආගමික නායකයන් දේශපාලන ඕනෑකම් වෙනුවෙන් පෙනී සිටින මේ ආගම විනාශ කරන බවත් අපිට නම් තේරෙනවා. ඒ සඳහා විශාල කැපකිරීමක් කරන බව පැහැදිලි. යාන විරෝධී රැල්ල සමාජගත කිරීමට ලොකු බලපෑමක් එල්ල කරනවා මේ මාධ්‍ය තුලින්, සමාජ මාධ්‍ය තුලින්. මේ විරෝධතාවය ඇති වෙන්නේ ජනතාවගෙන් නෙමෙයි. ඒකට විපක්ෂ කණ්ඩායම විසින්ම තමයි. ඒකට මොවුන් හැමදාමත් ඇත්තටම බලයට ආවේ යම්කිසි අර්බුදයක් නිර්මාණය කරනවා. ඔවුන්ගේ එකම සංකල්පය තමයි රට, ජාතිය, ආගම බේරා ගැනීම. ඒ නිසා ඔවුන් හැම වෙලේම කරන්නේ ආගමේ හෝ ජාතිය හෝ රටේ හෝ යම්කිසි අර්බුදයක් නිර්මාණය කරමින්, ආගමික ભેදයක් හෝ ජාති ભેදයක් හෝ ඇති කරමින් ඒ මතින් බලයට මේ සංකල්පය පමණයි ඔවුන් තියෙන්නේ. ඒ නිසා ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම කරනවා. මෙතනදී අපි දකින උපක්‍රමයට වඩා මේ 2026 වසරේ විශේෂ උපක්‍රමයක් වුන් භාවිත කරන බව පැහැදිලිව පේනවා. ඒ නිසා අපි මේ ගැන විශේෂයෙන් කතා කරන්නේ. මම ඔබට කියන්නම්, ඔබ දැක්කලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ආගමික විරෝධතාවයක් ඇති කරගෙන ඉතාමත්ම ලේසි මේ ලංකාව වගේ රටක. මොකද බෞද්ධ සංස්කෘතිය ජීවිතය කරගත්තු බහුතරයක් තමයි ලංකාවේ ඉන්නේ. රට ජාති ආගම බේරා ගැනීමේ අරමුණින් වසර ගණනක් තිස්සේ බලයට එන්න හේතුව තමයි මේ ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධිමත් බව. මොකද ලංකාවේ මිනිස්සු බුද්ධිමත් කියලා මේ දේශපාලකයන් කිව්වට ඔබට බලන්න පුළුවන් මැතිවරණයක් වෙලාවක එහෙම නැත්නම් ආගමික කටයුත්තක් වෙලාවට මිනිස්සුන්ගේ තියෙන අන්ධ භක්තිය සහ නුගත් බව. එතකොට හැම වෙලේම වුන් ඉලක්ක කරන්නේ මේ කණ්ඩායම. මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් බලවේගයක් හදන්න පුළුවන් මේ පිරිස නිසා. අපිට මේ නොපෙනෙන දේ තමයි මෙතන ආගමික විරෝධතාවයක් ඇති කිරීම. අපි දන්නවා දැන් අධ්‍යාපන සංස්කරණයට විරුද්ධව කතා කරාට එතනින් එහාට ආගමික විරෝධතාවයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. රටට තිස්සේ මේ රට පාලනය කරාට සිංගප්පූරු රුවින් තිබුණු ආර්ථිකය අන්තසන තත්ත්වයට පත් කරේ ඔවුන්ගේ පාලන සමයන් තුල. ඒ නිසා ඔවුන්ට වෙන මේ රට කොට ගැනීමේ ප්‍රතිපත්තියක්වත් මොකුත් නැහැ. ඔවුන් තියෙන එකම ක්‍රමය තමයි රට ජාතිය ආගම බේරා ගැනීමේ සංකල්පය. ඒ නිසා ඔවුන් සෑම විටම බලයට පත් වුණ සෑම වසරකම ඔවුන් කරේ අර්බුදයක් නිර්මාණය කරමින් ඒ මතින් බලයට ආපු එකක් තමයි අපි ඉතිහාසයේ දැකලා තියෙන්නේ.